සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඇත්තරම අදත් ඊටාම වැදගත් කරුණක් ඔබත් එක්ක බෙදා ගන්න තමයි මම සූදානම් වෙන්නේ. ඔයගොල්ලන්ට මතක ඇති මේ අර පසුගිය වෙසක් මාසයේ රජයේ විසින් වෙසක් පොය වෙනස් කරායි කියලා ඇතැම් අය විවිධ චෝදනා ආදී එල්ල කරන්නට යෙදුණා. සමහරු ඒක දේශපාලන වාසියකටත් ගන්න යෙදුණා මේ මැයි පළවෙනිදා වෙසක් තියන්නේ නැතුව 30 වෙනිදාට වෙසක් ගත්තයි කියලා. ඇත්තටම මේක මේ බෞද්ධ විනයට අනුව හරියට බලපුවම පස්සේ ඕනනම් රටේ රජුට රාජාණ්ඩුවක ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක නම් රටේ ප්‍රධානියා ජනාධිපති හෝ අගමැති ඒ දෙන්නගෙන් කෙනෙක්ට කියන සමහර රටවල ඔයගොල්ලෝ දන්නවා අගමැති තමයි ප්‍රධානියා තවත් සමහර රටවල ජනාධිපති. අපේ රටේ නම් ජනාධිපති තමයි ප්‍රධානියා. ජනාධිපතිට කැමති නම් විනයෙන් අවසර දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේ එහෙම භික්ෂුන් වහන්සේලාගේ විනය නීතිය හෝ ශාසනික කටයුතු රජුගේ අනුමැතිය පරිදි වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා මේ රජු කැමති නම්. ඒකට මේ විනයෙන් අවසර දීලා තියෙනවා. ඉතින් ඒක මං හිතනවා මේ හැමෝම දැනගන්න එක හොඳයි කියලා. මොකද එතකොට සමහර අය මෙන්න ශාසනයට මොනවා හරි කරන්න එනවා අරව මේවයි කියලා කියද්දී ඕගොල්ලන්ට පුළුවන් නෑ එහෙම නෑ මේ බුදුරජාණන් වහන්සේ විනයෙන්ම ඒවට අවසර දීලා තියෙනවායි කියන එක. කියන්නේ රජයේ මොකක් හරි වැදගත් කටයුත්තක් හරි වැඩක් යෙදුනොත් එහෙම රජයට පුළුවන්කම තියෙනවා ජනාධිපතිවරයාට පුළුවන්කම තියෙනවා ඒ ශාසනික කටයුතු එක්ක මුලට ගන්න එහෙම නැත්නම් පස්සට දාන්න ඒ විදිහට පුළුවන්කම තියෙනවා. ඒ අවසරය බුදුරජාණන් වහන්සේ මේ විනයෙන්ම දීලා තියෙනවායි කියන කාරණාව මේ ඕගොල්ලන්ට කියන්න පුළුවන්කම තියෙනවා. දැන් වස් කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලාගේ ජීවිතයේ වැදගත් ඒ කියන්නේ විනය කටයුත්තක් නේ. දැන් ඉස්සරහට ඔයාලා දන්නවා ඇසළ මාසෙත් එක්ක මේ වස් ආවාසික වීම එනවා. ඉතින් මේ වස් වැසන මේ වස් පින්කම් වලදී විශේෂයෙන් මේ කියන්නේ මේ වස් විනය කටයුතු වලදී ඊටාම වැදගත් මූලාශ්‍රයක් හම්බ වෙනවා. එක් අවස්ථාවක මෙන්න මෙහෙම තමයි මේ ඒක තියෙන්නේ. තේනකෝ පන සමේන රාජා මාගදෝ සේනියෝ බිම්බිසාරෝ වස්සං උක්කඩ්ඩිතු කාමෝ බික්කූණං සන්තිකේ දූතම් පාහේසි කියලා මේ බිම්බිසාර රජුරවන්ට උවමනාව තිබ්බ. දැන් මේ උක්කඩ්ඩිතු කාමෝ කියන එක පැහැදිලිව උක්කඩ්ඩති කියලා කියන්නේ ඉදිරියට ඇද්ද ඡේදනය කළ කඩනවයි කියන අර්ථය තමයි ඇත්තටම ඒකේ තියෙන්නේ. ඒකේ අර්ථය. එතකොට මේ උක්කඩ්ඩිතු කාමෝ කියලා කියන්නේ ඉදිරියට ඇද්දයි කියන එක. එතකොට මේකෙදී මගධේශ්වර සේනායත බිම්බිසාර රජතේ වස් මුලට අදිනු කැමැත්තේ ආර්යෝ ලබන පුර පසළොස්වක තිතියේ වස් එළඹෙන්නා වුණා යෙහිකයි භික්ෂුන් අතර දිව්තේක යවු. රජුරවන්න මොකක් හරි විශේෂ කාර්යයක් එදිලා රජු කියනවා මෙන්න මේ දිනේට මේ කියන්නේ භික්ෂුන් වහන්සේලා වස් එළඹෙනවා නම් හොඳයි කියලා. බුදුරජාණන් වහන්සේ මේකට කියනවා භගවතෝ ඒතමත්තං ආරෝචේසුං අනුජානාමි භික්කවේ රාජානං අනුවත්තිතුන්ති කියලා. බුදුහාමුදුරුවෝ කියපු කාරණාව තමයි රජයේ යම්කිසි නීතියක් ගෙනාවොත් එහෙම ඒ නීතියට අනුව කටයුතු කරන්න භික්ෂූන් බැඳී ඉන්න ඕනේ කියලා. ඒක පැහැදිලිවම ඍජුව කියලා තියෙන බුදුරජාණන් වහන්සේගේ විනය පැනවීමක්. කිසිම වෙලාවක භික්ෂුන් වහන්සේලාට රාජ්‍ය නීතිය අභිබවා යන්න බෑ. බුදුහාමුදුරුවෝ හැම වෙලාවෙම කියපු කාරණාව තමයි භගවතෝ ඒතමත්තං ආරෝචේසුං. බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කියනවා අනුජානාමි භික්කවේ රාජානං අනුවත්තිතුන් කියලා. මහණෙනි මම රාජ්‍ය නීතියට අනුගත වෙසෙන්න අනුදනිමි කියලා. එතකොට පැහැදිලිවම සමහර වෙලාවන් වල රාජ්‍යයේ යහපත උදෙසා එහෙම නැත්නම් ඒ හදිසි කටයුතු වෙන්න පුළුවන් ඒ වගේ දේවල් වලදී භික්ෂූන් වහන්සේලාගේ පොහොය කටයුතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආගමික කටයුතු වෙන්න පුළුවන්. ඒක එක්ක කල් දාන්න එහෙම නැත්නම් ඒ નિયમિત දිනට කලින් මුලින් කරන්නයි කියලා බැරි වෙලාවත් රජයෙන් කිව්වොත් එහෙම ඒක පිළිගන්නයි කියන කාරණාව බුදුරජාණන් වහන්සේ විනයෙන්ම පැහැදිලිවම භික්ෂුන් වහන්සේලාට දේශනා කරලා තියෙනවා. මේක තියෙන්නේ මහා වග්ග පාළියේ වස් කන්දකේ. සියලු දෙනාටම තිරුවන් සරණයි.